Hi, welcome back to my YouTube channel. දැන් වෙලාව උදේ 4:00මාරයි. මම රෙඩි වෙලා ඉවරයි. මගේ හොඳම යාළුවා යාගේ හස්බන්ඩ් වෙනවා මාව පික් කරන්න. දැන් ට්‍රිප් එකක් යන්න නෙවෙයි. ඒ දෙන්නගේ ප්‍රී ෂූට් එක කරන්න යන්න තමයි මේ රෙඩි වෙලා ඉන්නේ. එයාලා මාව පික් කරන්න එනවා කිව්ව ටයිම් එකට ටිකක් කලින් ඇවිල්ලා. ඒක නිසා මම රෙඩි වෙනකන් ඒ දිනට චුට්ටක් වෙලා බලාගෙන ඉන්න උනා. අපි මෙච්චර උදෙන් යන්නේ යාළුවගේ ෆොටෝ ෂූට් එක ටිකක් කලින් ස්ටාර්ට් කරනවා. and photo location එක තියෙන්නේ ටිකක් දුර ගොඩක් දුර නෙවෙයි the garden of eden කියලා photo location එකක්. මමත් first time තමයි location එකට ගියේ. photos නම් කලින් දැකලා තිබුණා. මම විස්තර කිව්වට bride පෙන්නුවේ නෑනේ. ටඩා මේ ඉන්නේ ජෙසින්තා මගේ හොඳම යාළුවෙක්. මෙයා ගැන නම් ඉතින් මම වැඩි විස්තර කියන්න ඕනේ නැහැනේ. මගේ vlogs බලන ඔයාලා මෙයාව දන්නවා. vlog එකක් දැන් තමයි ෆොටෝෂූට් එක ස්ටාර්ට් කරන්නේ. එයා දා ප්‍රින්සස් කෙනෙක් වගේ හරිම ලස්සනයි. ඉස්සෙල්ලා මං කලුවරේනේ ලොකේෂන් එක පෙන්නුවේ. දැන් තමයි පොඩක් එළිය වැටුනේ. මේ තමයි යාළුවා දෙන්නගේ going away outfit එක. මුලින්ම ඒකෙන් තමයි ෆොටෝ ෂූට් එක කරේ. එයාගේ ඩ්‍රෙසින් එක කරලා තිබුණේ උදාර මල්ෂාන්. එයාගේ කැන්ඩියන් එකත් ලස්සනයි. හැබැයි මම වැඩිපුරම කැමති එයාගේ මේ ලුක් එකට. ඔයාලා මෙයාගේ කැන්ඩියන් ලුක් එක දැක්කේ නැත්නම් මගේ YouTube channel එකේ චුට්ටක් පල්ලෙහාට ගියාම මම අප්ලෝඩ් කරලා තියෙනවා චෙසීගේ වෙඩින් vlog එක, surprise dance video එක. බලුවේ නැත්නම් දැන්ම ගිහලා ඒ දෙකත් බලන්න. මොන බලන්න? ලස්සනයි. තියන්න මොන තියන්න? මොන තියන්න ආයේ උලිස්සේ මොන තියන්න? එතන තව වෙඩින් ෂූට්ස් වගේක් තිබුණා අපි ගියපු දවසේ. මේ චෙසීගේ ෆ්ලවර් බොකේ එක මම රෙඩ් රෝසස් වලට හරිම ආසයි. මම ඒක නිසා ඒක තියාගෙනම හිටියා. මට එදා මගේ ප්‍රී ෂූට් එක කරපු දවසේ ගොඩක් මතක් වුණා. මම නම් අපේ අම්මිත් එක්ක තමයි ප්‍රී ෂූට් එකට ගියේ. චෙසීගේ අම්මිට එන්න විදියක් තිබුණ නැහැ. නංගිගේ වැඩක් තිබුණ නිසා ඒක තමයි මම එදා යාට හෙල්ප් කරන්න ගියේ. දැන් ඩ්‍රෝන් ෂොට්ස් වගේක් ගන්නේ. මට ලොකුවට ඒක නිසා වීඩියෝ කරන්න උනේ නැහැ. දැන් යාළුවගේ ෆස්ට් අවුට්ෆිට් එකකින් ෆොටෝ ෂූට් එක කරලා ඉවරයි. ඒ කියන්නේ මේ ෆොටෝ ලොකේෂන් එකේ අපි ෂූට් එක කරලා ඉවරයි. අපි ආව සෙකන්ඩ් ලොකේෂන් එකට. අවුට්ෆිට් එක චේන්ජ් කරපු නිසා මම යාගේ කොණ්ඩේ පොඩ්ඩක් සෙට් කරා. යාගේ කොණ්ඩේ දිගයිනේ. ඒක නිසා ඉතින් එක විදිහකට තියාගන්න හරිම අමාරුයි. අපි ආවේ විහාර මහදේවි පාක් එකට. ඒක තමයි මලගේ සෙකන්ඩ් ලොකේෂන් එක. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මෙතනට ආවේ. මට ඒව නම් වීඩියෝ කරන්න බැරි වුණා. සෙකන්ඩ් අවුට්ෆිට් එකෙන් පොඩි කන්සෙප්ට් ෂූට් එකක් තිබුණේ. ප්‍රොප්ස් උත් තිබුණා. අපි ඒව උස්සගෙන ආවිලා අපිට මහන්සි. හැබැයි අපිට පාක් එක ඇතුලේ කීරි පැකට්ස් විතරයි තිබුණේ. ඒක නිසා අපි ඒව අරගෙන බිව්වා. ස්කූල් යන කාලෙන් පස්සේ විහාර මහදේවි පාක් එකට ගියාමයි ඉස්සර මායිචසී දෙන්නම ස්කූල් යද්දී ස්කූල් බස් එක ගන්න පාක් එක ක්‍රොස් කරගෙන යනවා. අපි දෙන්නට එතනට ගියාම මේ මෙමරිස් ගොඩාක් මතක් වුණා. මේ වෙදිනම් මට ලොකු නිදිමතක් තිබුණා. මොකද උදේ පාන්දරම නැගිට්ටනේ. අනික මේ ෂූට් එක කරද්දි මට කිසිම වැඩක් තිබුණෙත් නැහැ. ඒක හින්දා මම හොඳට පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා. එතකොට තවත් නිදිමතයි. මේ වගේ ෂූට් එකක් කරද්දී රස කතා නම් ගොඩාක් තියෙනවා. හැබැයි මට ඉතින් ඒවා කැප්චර් කරගන්න හම්බුනේ නැහැ. මොකද මට vlog එකක් කරනවා කියලා ගොඩාක් වෙලාවට අමතක වෙනවා. මං ඉතින් එදා උදේ 6 ඉඳලා මේ දෙන්නගේ කෝලාන් ටික බල තමයි හිටියේ. 1 2 3 now it was something down there. හරි හරි. කොහොමද මේ පස්සට බර වෙන්න
ඇද බලුවත් කමන්න ඔයා. කොණ්ඩෙත් එක මෙහින් සික්කෙන්න ගන්න එක පාට. ඔන්න 1 2 3. අතල්ලා ගන්න. උඩ බලන්න අවුවට දෙන්නම. මේ ලොකේෂන් එකෙන් පස්සේ ලන්ච් බ්‍රේක් බලන්නකෝ. ඉතින් මම ලන්ච් එක ගන්න බලන් ඉන්නකොට මෙන්න මේ දෙන්න ඒ පාර බෝට්ටුවකටත් නැග්ගා. අපි ආවා තර්ඩ් ලොකේෂන් එකට. බාගෙට රෙඩි වෙලා තමයි ආවේ ලොකේෂන් එකට. දැන් ඉතුරු ටික රෙඩි වෙන්නේ මේ දෙන්න කාර් එක ඇතුලේ. එහෙම නෑ නේ කොන්දේ. නෑ එමේ බූසියක් වගේ. හා? බූසියක් වගේනේ. ඒ ඔයා කලර් කරපු හින්දාද? වැඩි කලර් කරන්න එපා. ඔය ඉතින් කරනවානේ මට. මට එහෙම නිකන් කොණ්ඩේ තියාගෙන හරි අමාරුයි. මොකක් හරි කරන්න ඉතරනේ. අනිත් ලොකේෂන් දෙකත් හරි, මේ ලොකේෂන් එකත් හරි. මොකද පඩි නගින්න තිබුණා අම්බෝ සෑහෙන ගොඩක්. මං කිව්වේ බහිනව කොහෙද තෙමිනව කිය. ලන්ච් එක අරගෙන තමයි අපි මේ ලොකේෂන් එකට ආවේ. බ්‍රෙක්ෆාස්ට් එක වගේම තමයි. ඉතින් මට ලන්ච් එකත් ගන්නවා වීඩියෝ කරන්න අමතක වුණා. මට කියන්න බැරි වුණානේ ගයන් දිසානායක ෆොටෝග්‍රැෆි තමයි යාළගේ වෙඩින් එකේ ෆොටෝග්‍රැෆි and වීඩියෝග්‍රැෆි කරේ. මට ෆස්ට් ටයිම් තමයි යාළව හම්බුනේ. උදේ වගේ නෙවෙයි මේ වෙද්දි නම් ගොඩක් ෆිට වුණා මාත් එක්ක. මේ ප්‍රී ෂූට් වීඩියෝ එකේ අවුට්පුට් එක බලන්න ඕනේ නම් මම කලින් කිව්වනේ මම අප්ලෝඩ් කරලා තියෙනවා කියලා මගේ YouTube එකේ මාගේ වෙඩින් vlog එක. අන්න ඒකේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා ප්‍රී ෂූට් එකේ. මේ වෙද්දි නම් මේ දෙන්නට හොඳටම මහන්සි. මටත් මහන්සි. ඉතින් බලාගෙන ඉඳලා 1 2 3. අපේ ෆොටෝ ෂූට් එක ඩන්. උදේ ඉඳලා කරපු ෂූට් එකේ ෆොටෝස් ටික ටක් ටක් ගාලා බලන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි මගේ හොඳම යාළුවා චෙසීගේ වෙඩින් ප්‍රී ෂූට් එක කරේ. See you soon with a new video. Bye bye.